අයිබෝවන් අපිට හම්බුණා ලෝකෙ හොඳම දික්කසාද ලියුම. කියවලා බලමුකෝ මේකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම ලියන්නේ සැමියා. ආදරණීය බිරිඳ. මම ඔයාට මේ ලියුම ලියන්නේ මම ඔයාව සදාටම අතාරිනවා කියන එක කියන්නයි. එකපාරට මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයා බලයි. හැබැයි මම අවුරුදු 7ක්ම ඔයාට හොඳ සැමියෙක් වෙලා හිටියා. ඒක නමුතෙන් ඔයාට ඔප්පු කරන්න මට උවමනාවක් නැහැ. මේ හැමදේම මට අපායක් වගේ තේරුනේ පසුගිය සති 2 ඇතුළතයි. ඔයා දන්නවද? ඔයාගේ බොස් මට කෝල් කළා. කෝල් කරලා කිව්වා ඔයා රස්සාවෙන් අස්සුනා කියලා. ඔයා කොහොමද මට නොකිය එහෙම තීරණයක් ගත්තේ? ඒ විතරක් නම් කමක් නැහැ. ගිය සතියේ මම කොණ්ඩේ අලුත් මෝස්තරයකට කැපුවා කියලාවත් ඔයා දැක්කද? ගියේ ඉරිදා අලුත් ෂර්ට් එකක් ඇඳලා ඌරු මස් දාපු ඔයා කැමතිම කෑමකුත් හැදුවා. ඒත් ඔයා විනාඩියෙන් ඒ කෑම එක කාලා මුකුත් නොකිය නිදා ගන්න ගියා. මේ හැමදේම මම බලාගෙන හිටියේ. අඩුම තරමේ ඔයා මට ආදරේ කියලාවත් කිව්වේ නැහැ. අපි දෙන්න අතරේ දැන් ටික කාලෙක ඉඳලා කිසිම ලිංගික සම්බන්ධතාවයක් තිබුණෙත් නැහැ. මේ හැමදේකින්ම මට තේරෙන දේ තමයි එක්ක ඔයා මට වංචා කරනවා. නැත්නම් ඔයා මට දැන් පොඩ්ඩක්වත් ආදරේ කරන්නේ නැහැ. ඒ මොක වුණත් මම තවත් ඔයාට ආදරේ කරන්නේ නැහැ. මම යන්නම යනවා. මීට ඔයාගේ හිටපු සැමියා. කරුණා කරලා මාව හොයන්න උත්සාහ කරන්න එපා. ඔයා දැනගන්න. ඔයාගේ නංගි මට ඔයාට වඩා ගොඩක් ආදරේ කරනවා. මම එයා එක්ක වෙන රටක පදිංචිට යනවා. ලස්සනට ජීවත් වෙන්න. ඊට පස්සේ බිරිඳත් යවන ලියුමක් හිටපු සැමියා වෙත. මෙන්න මෙහෙමයි ඒකේ තියෙන්නේ. ආදරණීය හිටපු ස්වාමි පුරුෂයා වෙත. ඔයාගෙන් ලැබුණු මේ ලියුම ගැන මම වැඩි පුදුම වෙන්නේ නැහැ. ඔයයි මමයි කසාද බැඳලා දැන් අවුරුදු 7ක් වෙනවා කියන කතාව ඇත්ත. හැබැයි ඒ අවුරුදු 7ටම ඔයා සංසුන් විදිහට ආදරයෙන් මට කතා කරපු දවස් තියෙන්නේ අතේ ඇඟිලි ගාණ්ඩත් වඩා අඩුවෙන්. මම හැමදේම බොහොම ඉවසීමෙන් විඳ දරා ගත්තා. ඔයාට කිසිම වෙනසක් පෙන්වුවේ නැහැ. ඒ වගේම පහුගිය සතියේ ඔයා කොණ්ඩේ අලුත් මෝස්තරයකට කැපුවා කියන එකත් මම දැක්කා. මට ඒක දැකපු ගමන් හිතුනේ ඔයා ගෑනු ළමෙක් වගේ කියලායි. හැබැයි මගේ අම්මා මට පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරලා තිබුණේ කාට හරි සතුටු හිතෙන දෙයක් කියන්න බැරි නම් කිසිම දෙයක් නොකිය ඉන්න කියන එක හොඳයි කියලායි. අන්න ඒක නිසා තමයි මම මුකුත් නොකිය හිටියේ. ඔයා මම කැමතිම කෑම හැදුවා කියලා කිව්වනේ. සමහර විට ඔයාට මාව මගේ නංගි එක්ක පැටලෙන්නේ නැති. මොකද මම මීට අවුරුදු 2කට කලින් ඌරුමස් කන එක නැවැත්තුවා කියලා ඔයාට අමතක වෙලා. ඒ වගේම ඔයාගේ අලුත් ෂර්ට් එක විතරක් නෙමෙයි ඒකේ ප්‍රයිස් ටැග් එකත් මම දැක්කා. ඒකේ ගාණ තිබුණේ රුපියල් 999ක් කියලායි. එදා උදේම මගේ නංගි මගෙන් රුපියල් 1000ක් ණයට ඉල්ල ගත්තා කියන එක අහම්බයක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මම ඔයා හිතන තරම් මෝඩ ගෑණියෙක් නෙමෙයි. මම මේ හැමදේම දැනගෙන හිටියා. ඔයා මගේ නංගි එක්ක සම්බන්ධකම පවත්වනවා කියන එකත් මම දන්නවා. හැබැයි මම ඒත් ඔයාට ආදරය කළා. මේ හැමදේම අතෑල්ල ඈත රටකට ගියොත් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඒක තමා මම රස්සාවෙනුත් අස්සලා අපිට ඔස්ට්‍රේලියාවට යන ටිකට් දෙකක් ගත්තේ. ඒත් ඒක කියන්න මම ගෙදර එනකොට ඔයා ගෙදර හිටියේ නැහැ. ඔයා හැමදේම අතහැරලා යන්න ගිහින් ඉවරයි. කොහොමවත් කමක් නැහැ. හැමදේම වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා කියලා දැන් මට තේරෙනවා. ඔයා හොයපු සතුට හිතෙන ජීවිතේ දැන් ඔයාට ලැබෙන්නේ නැතිනේ. මම ඔයාට සුබ පතනවා. දික්කසාද ලියුම් වලටත් මම අත්සන් කළා. මීට ඔයාගේ හිටපු බිරිඳ. ඒ වගේම මේක කියන එකත් හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔයා දැනගෙන ඉන්න එක හොඳයිනේ. මගේ නංගි දැන් ගෑනු කෙනෙක් වුණාට එයා ඉපදුනේ පිරිමි කෙනෙක් විදිහටයි. මම හිතනවා ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්න එකක් නැහැ කියලායි. ඔන්න ඕක තමයි ලෝකේ තියෙන හොඳම දික්කසාද ලියුම. නරක නෑනේ. මේ වගේ අමුතු වීඩියෝස් හැමදාමත් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. සුබ දවසක්.